good morning හැමෝටම. අපි අද ආවා කොත්මලේ ගමට. ඉතින් අපි දැන් මේ ලස්සන වෙලක් මැදේ යනවා දුටුගැමුණු රජතුමා නාපු පීල්ල බලන්න. ඉතින් මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අපි දැන් එතනට යන ගමන් ඉන්නේ. අපි ගිහින් බලමු. බලන්නකෝ වටපිටාව. අපි මේ රජ පීර ළඟ තියෙන අම්බලමේ මේ මට පිටිපස්සෙන් තියෙන්නේ දුටුගැමුණු රජතුමා නාපු පීල්ල. ඉතින් හරිම ලස්සන තැනක්. බලන්නකෝ. අපි අම්බලම පහු කරගෙන ටික දුරක් ආවා වෙලමැදින්. ඒ එනකොට තවත් පීලක් හම්බ වෙනවා. ඉතින් මෙතන නාන කෙනෙකුට නාන්න පුළුවන්. හරිම ලස්සනයි. බලන්නකෝ. දුටුගැමුණු රජතුමා ස්නානය කරපු රජ පීලට සමු දීලා අපි දැන් යනවා කඩුදර විහාරය බලන්න. අපි එතනට ගිහිල්ලා එතන සුන්දරත්වය බලමු. මේ වලට ඇතින් පේන කොත්මලේ ජලාශය. මේ දවස්වල නම් වතුර සෑහෙන්න අඩුයි. අපි ගිහින් බලමු. අපි ආව කඩුදර විහාරය ළඟට. මේ පේන්නේ කඩුදර විහාරය. එතකොට අර ඈතින්ම පේන්නේ කොත්මලේ ඩෑම් එක. ඉතින් ඉස්සර කොත්මලේ ගම තමයි කොත්මලේ ජලාශයට යට වෙලා තියෙන්නේ. ඉතින් අපි ළඟට ගිහින් බලමු කඩුදර විහාරය.
අපි කඩදොර විහාරේ ළඟ ඉඳන් ඩෑම් එක දිහාට ටිකක් ඇවිදගෙන මේ යන ගමන් ඉන්නේ. ඉතින් ඔයාලට අර ඈතින් පේන්නේ කඩදොර විහාරේ වෙඳ පුදා ගන්න ඇවිල්ලා ඉන්න කට්ටිය. එතකොට මේ පේන්නේ කොත්මලේ ජලාශය. ඊට ඈතින්ම පේන්නේ කොත්මලේ ඩෑම් එක. අපි තව ටිකක් ඉස්සරහට යමු. ඔයාලට පේනවද දන්නේ නැහැ. අර ඈතින් පේනවා ගොඩනැගිලි කිහිපයක්. ඒ කියන්නේ කැඩිලා නටබුන් තියෙන්නේ. අපි ළඟට ගිහිල්ලා බලමු එහෙම මොනවාද කියලා. අපි ටිකක් ඩෑම් එක දිහාට ඇවිදගෙන එනකොට අපි දැක්කා මෙතන වලට පේනවා ඇති යකඩ කණුවක් තියෙනවා. එතකොට මෙතන තියෙනවා කොන්ක්‍රීට් කණුවක්. සාමාන්‍යයෙන් මෙතන පාලමක් වගේ තියෙන්නේ නැති. එතකොට ඔයාලට මේ පේනවා ඇති අඩි 2ක් විතර උස ටිකක් කොන්ක්‍රීට් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් මෙතන පෑනේ ගොඩනැගිල්ලක් තියෙන්නේ නැති. ඒකේ නටබුන් තමයි මෙතන තියෙන්නේ. එතකොට තව එකක් තියෙනවා බලන්නකෝ. මෙතෙන් ආවට පස්සේ සෑහෙන්න අපිට ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. බලන්නකෝ වලට පේනවත් ඇති. බලත් බලන්න. අපි තව ටිකක් ඉස්සරහට ආවා. එනකොට තවත් ගොඩනැගිල්ලක කොන්ක්‍රීට් එකක් මෙතන තියෙනවා. ඉතින් මේක දන්න කෙනෙක් ඉන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි මෙතන තව ටික වෙලාවක් ඉඳලා අපි මෙතන යනවා. අපි හිතුවට වැඩිය මෙතන ලොකු බිල්ඩින් එකක් තිබිලා තියෙනවා. ඉතින් අර දිගටම තියෙන්නේ කොන්ක්‍රීට් එක. ඒතකොට මෙතන යකඩ කණු තියෙනවා. යකඩ කණු తీරලා කොන්ක්‍රීට් ගැලවිලා සෑහෙන ලොකුවට මෙතන තිබිලා තියෙනවා. ඉතින් හිතා ගන්නවා මොකක්ද කියලා මම දන්න විදිහට මට හිතෙන විදිහට මම කියේ බිල්ඩින් එකක් කියලා. බලන්නකෝ. අපේ කඩතොර විහාරයට සමුදීලා අපි දැන් උඩට යන ගමන් ඉන්නේ අපේ බයික් එක තියෙන තැනට. ඉතින් අපි ලස්සන තැනකට ආවේ ගිහිල්ලා ආයෙත් හම්බෙමු. එතකන් දිගටම රැඳිලා ඉන්න.
මේ ඉන්නේ කොත්මල ජලාශයේ පහළ කොටසේ තියෙන ගල් තලාවක් උඩ. ඉතින් මෙතන හරිම ලස්සන තැනක්. මම හදන්නේ අද වීඩියෝ එක මෙතනින් අවසන් කරන්න. ඉතින් ආයෙත් ලස්සන තැනකින් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙන්න. එතකන් ඔයාලා පරිස්සමෙන් ඉන්න. සුබ දවසක්. ගිහින් එන්නම්.